අයිබෝවන් මම කසුන් ඩිසිල්වා ෆයිබර් ඔප්ටික් ඉන්ජිනියර් වර්ජින් මීඩියා අයර්ලන්ඩ්. අපි අද ඉඳන් ඔයගොල්ලන්ට ලංකාවෙන් අයර්ලන්තයට එන්න පුළුවන් ක්‍රම සියල්ලම ගැන කියලා දෙන අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනේ ඔයාලට අපේ KDS ඉන්ටර්නැෂනල් ආයතනය හරහා දැනට ශිෂ්‍ය වීසා නැතිනම් ස්ටුඩන්ට් වීසා සේවාව පමණයි අපි ලබා දෙන්නේ. අපේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ විතරට අපි තෝරගත්තේ රැකියා වීසා එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් පර්මිට්ස්, සරලවම අපි කිව්වොත් වර්ක් පර්මිට්ස් වීසා එකක් ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. අයර්ලන්තයට වර්ක් පර්මිට් එකක් අරගෙන ආපු කෙනෙක් විදියට මම දන්නවා වර්ක් පර්මිට් එකක් ගන්න එකේ තියෙන වටිනාකම සහ ඒකේ වැදගත්කම. එතකොට හැමෝම try කරනවා මේ රටවල් වලට වර්ක් පර්මිට් එකකට එන්න. ඒ වගේම අපිට වැඩිපුරම calls එන්නේ වර්ක් පර්මිට්ස් ගැන අහලා. ඉතින් අපි වර්ක් පර්මිට් අපේ ආයතනය හරහා ලබා නොදුන්නත් අපි තීරණය කරා ඔයගොල්ලන්ට තනියම වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරලා තනියම වර්ක් පර්මිට් එකක් අරගෙන අයර්ලන්තයට එන්නේ කොහොමද කියලා දෙන්න. එතකොට මම අනුගමනය කරපු ක්‍රමය, මම ලංකාවේදී ෆලෝ කරපු ක්‍රමය ඔයගොල්ලන්ට මම කියලා දෙන්නයි අද හදන්නේ. අපි බලමු අයර්ලන්තේ වර්ක් පර්මිට් වර්ග කීයක් තියෙනවද කියලා. අයර්ලන්තේ වර්ක් පර්මිට් වර්ග ගත්තොත් 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතනින් ප්‍රධාන වශයෙන්ම ගත්තහම ජෙනරල් වර්ක් පර්මිට් එක, එතකොට ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක, එතකොට ඉන්ටර්න්ෂිප් වර්ක් පර්මිට් එක, ඊට අමතරව ඉන්ට්‍රා කම්පැනි ට්‍රාන්ස්ෆර් වර්ක් පර්මිට් එක සහ සයන්ටිෆික් රිසර්ච් වර්ක් පර්මිට් එක බොහොම වැදගත් අපේ ලාංකිකයන්ට. ඉතින් ඇත්තටම අපි ගත්තොත් දැනට අනිත් වර්ක් පර්මිට් වලට වඩා ජෙනරල් වර්ක් පර්මිට් එක සහ ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක බොහොම වේගයෙන් අපේ අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ දෙක අතර වෙනස මොකක්ද කියලා. ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක ගත්තොත් ඒක සමාන වෙනවා ග්‍රීන් කාඩ් එකට. එතකොට ජෙනරල් වර්ක් පර්මිට් එක ගත්තොත් ඒක ලෝකේ හැමතැනම තියෙන වර්ක් පර්මිට් එක වගේ තමයි. එතකොට මේ දෙක අතර ගත්තොත් මේ දෙකට වෙන විදියට ඔයාගේ ජොබ් එක කොහොමද අදාළ වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. මුලින්ම අපි අද කතා කරමු ජෙනරල් වර්ක් පර්මිට් එකේ හැඳින්වීම. එතකොට ජෙනරල් වර්ක් පර්මිට් එක ගත්තොත් සාමාන්‍ය වර්ක් පර්මිට් එක ලෝකේ හැමතැනම තියෙන වර්ක් පර්මිට් එක වගේ තමයි. එතකොට යුරෝපයේ ගිය අවුරුද්දෙන් පස්සේ මේ වර්ක් පර්මිට්ස් වලට තියෙන සැලරි එක වැඩි වුණා. දැන් ඕක නොටිසබල් උනේ UK වලදී. එතකොට මෙහෙත් අයර්ලන්තෙත් ඕක වැඩි වුණා. ඒක 28000 තිබිච්ච වර්ක් පර්මිට් එක 30000 වුණා. 30000 වෙත් තිබිච්ච එක දැන් 34000 මාජින් එකේ තමයි යන්නේ. ඉතින් මේ ජෙනරල් වර්ක් පර්මිට් එක ගත්තු කෙනෙක්ට අවුරුදු 5ක කාලයක් ගියාට පස්සේ ජෙනරල් වර්ක් පර්මිට් එක මුලින්ම අවුරුදු 2කට හම්බ වෙනවා. නැවතත් අවුරුදු 3කට රිනියු කරන්න පුළුවන්, අලුත් කරන්න පුළුවන්. අලුත් කරාට පස්සේ අවුරුදු 5ක් ගියාට පස්සේ එයාට මෙහි ස්ටෑම්ප් 4 ඒ කියන්නේ PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ එයා මෙහි අවුරුදු 5න් පස්සේ ස්ටෑම්ප් 4 ගත්තට පස්සේ මෙහි පාස්පෝර්ට් එකට ඒ කියන්නේ නැචරලයිසේෂන් එකට ඇප්ලයි කරලා එයාට අයර්ලන්තේ සිටිසන් කෙනෙක් වෙන්න පුළුවන්. ඕක තමයි ජෙනරල් වර්ක් පර්මිට් එකේ තියෙන සරලවම හැඳින්වීම. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ක්‍රිටිකල් ස්කිල් වර්ක් පර්මිට් අයර්ලන්ඩ් කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හම්බ වෙනවා ක්‍රිටිකල් ලිස්ට් එක, ක්‍රිටිකල් එම්ප්ලොයිමන්ට් ලිස්ට් එක. එතකොට මෙහි ජොබ්ස් කැටගරයිස් කරලා තියෙනවා. ඒ ක්‍රිටිකල් ලිස්ට් එකේ තියෙන ජොබ්ස් වලට ඔයගොල්ලන්ට ක්‍රිටිකල් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ජෙනරල් වර්ක් පර්මිට් එක ගන්නේ කොහොමද? එතකොට මගෙන් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අපේ ජොබ් එක ක්‍රිටිකල් වර්ක් පර්මිට් එකේ නැහැ. එතකොට අපිට ජෙනරල් එකට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඔව්. ජෙනරල් එකට ඇප්ලයි කරනකොට ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ බලන්න ඕන තව ලිස්ට් එකක් තියෙනවා. ඒක තමයි ඉන්එලිජිබල් ලිස්ට් එක. ඉන්එලිජිබල් ලිස්ට් එකේ තියෙන ජොබ්ස් වලට මෙහි වර්ක් පර්මිට්ස් ඉෂුව කරන්නේ නැහැ. හැබැයි ඉන්එලිජිබල් ලිස්ට් එකට අමතරව ඒකේ තව එක්සෙම්ෂන්ස් දාලා තියෙනවා නම් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට චෙෆ් ජොබ් එක හඳුන්වන්න පුළුවන්. බොහොම ප්‍රසිද්ධ ඒ වගේම ලංකාවෙන් වැඩිපුරම අයර්ලන්තයට එන්නේ චෙෆ්ස්ලා. එතකොට චෙෆ් වර්ක් පර්මිට් එකට අවුරුදු 2ක සහ අවුරුදු 5ක වශයෙන් එක්සෙම්ෂන්ස් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ චෙෆ් ඩිපාර්ටි කියන කැටගරි එකට අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එකක් සහ සූ චෙෆ් ඉතින් උඩට කියන කැටගරි එකට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට චෙෆ් වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රිටිකල් ලිස්ට් එකෙත් නැති, ඉන්එලිජිබල් ලිස්ට් එකෙත් නැති ඕනම ජොබ් එකකට ජෙනරල් වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරන්න පුළුවන් සාමාන්‍ය වර්ක් පර්මිට් එකකට. ක්‍රිටිකල් ලිස්ට් එක සහ
ineligible list එක ගත්තොත් ඒක අවුරුද්දකට 3 වතාවක් අප්ඩේට් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ජොබ් එකට ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම මේ දෙක ගැන සැලකිලිමත් වෙන්න. එතකොට ඕගොල්ලෝගේ ජොබ් එක තෝරගත්තට පස්සේ බලන්න ඒක ක්‍රිටිකල් එකේද ජෙනරල් එකේද තියෙන්නේ කියලා. එතකොට ගොඩක් කට්ටිය කතා කරලා මගෙන් අහනවා අපිට වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. වර්ක් පර්මිට් එකට නෙමෙයි මෙහෙදී ඇප්ලයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි අයර්ලන්තෙදි ගත්තොත් වෙන රටවල් වල වගේ නෙමෙයි මෙහි ප්‍රොසීජර් එක ටිකක් වෙනස්. මුලින්ම ඕගොල්ලෝගේ ක්වොලිෆිකේෂන්ස් වලට හරියන්න ජොබ් එකක් හොයාගන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මම ෆයිබර් ඔප්ටික් ඉංජිනේර් කෙනෙක් මම ගැන කියන්නම්. එතකොට මම සියල්ලම ඇප්ලයි කරේ මගේ ෆයිබර් ඔප්ටික්ස් ෆීල්ඩ් එකට අදාළව ජොබ් සියල්ලටම මට ඇප්ලයි කරන්න පුළුවන්. මගේ සුදුසුකම් සියල්ලටම මම ඩිරෙක්ට් ඇප්ලයි කරා. එතකොට ගොඩක් මම භාවිතා කරපු වෙබ්සයිට් එක තමයි indeed.ie කියන වෙබ්සයිට් එක. එතකොට අයර්ලන්තයටම වෙන්වෙච්ච වෙබ්සයිට් එක තමයි indeed.ie කියන වෙබ්සයිට් එක. එතකොට jobs.ie කියන වෙබ්සයිට් එකක් තියෙනවා. jobsireland.ie කියන වෙබ්සයිට් එකක් තියෙනවා. ඊට අමතරව LinkedIn ප්‍රොෆයිල් එකෙන් අපිට ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ වගේ වෙබ්සයිට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ලම වගේ අපි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මුලින්ම අපි අපේ ජොබ් එකට ඇප්ලයි කරාට පස්සේ අපිට ඉන්ටර්විව්ස් කරනවා. මට සාමාන්‍යයෙන් මගේ විදියට ඉන්ටර්විව්ස් පැනල් 3ක් විතර වගේ ගියා. ඊට පස්සේ ඉන්ටර්විව් 3 පාස් වුණාට පස්සේ ඒගොල්ලෝ මගෙන් ප්‍රෙෆරන්සස් ඉල්ලගත්තා. අපි දැන් බලමු ප්‍රෙෆරන්සස් දෙනකොට ඕගොල්ලෝ දැන් කලින් වැඩ කරපු කම්පැනිස් වල රෙෆරන්සස් අනිවාර්යයෙන්ම මෙහෙ බලනවා. ඒවට කතා කරලා සහ ඒවට ඊමේල් කරලා ඕගොල්ලෝගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කිරීමක් අනිවාර්යයෙන්ම කරනවා. මගෙත් එහෙම කරලා තිබුණා. ඉතින් මම කරපු දේ තමයි මම පොඩි ට්‍රික් එකක් භාවිතා කරා එතනදී. මම ඇත්තටම මට හිතවත් මම කලින් වැඩ කරපු කම්පැනිස් වල මට හිතවත් මගේ කළමනාකාර මහත්වරු කීප දෙනෙක්ගේ contacts numbers ඒගොල්ලෝගේ details තමයි දුන්නේ. එතකොට ඒ මහත්වරු මට ගොඩක් උදව් කරා ලංකාවේ. අපි ගොඩක් කට්ටිය උදව් කරනවා මෙහෙම දෙයක් කියලා විස්තරය කිව්වට පස්සේ. ඉතින් මට කතා කරලා කිව්වා කසුන් මෙහෙම අපිට emails ඇවිල්ලා තියෙනවා. ඒ emails වලට අපි replies යවුවා. ඔයාගේ වැඩ හොඳයි. අපි සියල්ලම දැනුම් දුන්නා. ඉතින් මම වැඩ කරන කම්පැනි එකට ඊට පස්සේ මම කතා කරලා බැලුවට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපිට වාගෙන හොඳ background clearance එකක් හම්බුණා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලෝ මට ජොබ් එක ඔෆර් කරා. ජොබ් එක ඔෆර් කරනකොට ජොබ් ඔෆර් එක ගන්නකොට වැදගත්ම දේ තමයි ක්‍රිටිකල් වර්ක් පර්මිට් එකට සහ ජෙනරල් වර්ක් පර්මිට් එකට අදාළ සැලරි threshold එක තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සැලරි threshold එක කියවුරුද්දෙන් පස්සේ මුළු යුරෝපේ පුරාම සහ මුළු ලෝකේ පුරාම සැලරි එක වෙනස් වුණා. මේක අපිට noticeable වුණේ UK වලදී. හැබැයි UK වල විතරක් නෙවෙයි මුළු යුරෝපේ පුරාම මේක වෙනස් වුණා. ඒ වගේම අයර්ලන්තෙත් මේක වෙනස් වුණා. එතකොට මම එන දවස්වල 2022 දී මම මෙහෙට ආවේ. එතකොට මම එන දවස්වල අයර්ලන්තයේ තිබුණේ ක්‍රිටිකල් වර්ක් පර්මිට් එකට යුරෝ 32000යි අවුරුද්දක annum salary එක. එතකොට ජෙනරල් වර්ක් පර්මිට් එකට තිබුණ යුරෝ 28000යි annum salary එක. ඉතින් දැනට තියෙන මිනිමම් annum salary එක තියෙන්නේ මෙහි ක්‍රිටිකල් වර්ක් පර්මිට් එකට යුරෝ 38000ක්. එතකොට ජෙනරල් වර්ක් පර්මිට් එකට තියෙන්නේ යුරෝ 34000ක්. හැබැයි ජෙනරල් වර්ක් පර්මිට් එකේ තවත් කැටගරිස් කීපයක් තියෙනවා. අපි ගත්තොත් හෙල්ත් කෙයාර් වර්ක් පර්මිට් එකට අපේ ලංකාවේ ඉන්න අය ගොඩක් මට කතා කරලා අහනවා හෙල්ත් කෙයාර් වලට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඔව් ඇප්ලයි කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඇප්ලයි කරන එක තමයි ඕගොල්ලෝගේ තියෙන එකම රහස. මගේ තිබිච්ච එකම රහස තමයි මම නොකඩවා දිගටම ජොබ්ස් වලට ඇප්ලයි කරපු එක. ඉතින් ක්‍රිටික් මේ අඩුම වර්ක් පර්මිට් එකේ සැලරි threshold එක තියෙන්නේ health care set එකට. ඉතින් health care work permit එක care assistant work permit එක යුරෝ 30000යි per annum යන්නේ. ඉතින් job offer එක හම්බුනාට පස්සේ මගේ දවස්වල නම් මම ඇප්ලයි කරපු දවස්වල මට මගේ කම්පැනි එකෙන්ම work permit එක ඇප්ලයි කරලා දුන්නා. ඉතින් දැනට තියෙන ප්‍රොසීඩියර් එක තමයි අපිට වුණත් තනියම work permit එකක් ඇප්ලයි කරගන්න පුළුවන් අයර්ලන්තේ. අනිත් රටවල් වල වගේ කම්පැනි එකෙන්ම ඇප්ලයි කරන්න ඕනේ නැහැ. එතකොට ඔයාලට ජොබ් ඔෆර් එකක් හම්බ වෙනකොට ඔයාලට කියන්න පුළුවන් work permit එකට අදාළ මුදල වන යුරෝ 1000ක මුදල ගෙවලා ඔයාටම ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. ඉතින් කලින් නම් තිබුණේ අපි Department of Justice website එකේ account එකක් හදාගෙන ඒ account එක through අපිට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි දැන් මේක වෙනස් වෙලා තියෙනවා. මේක දැන් accounts දෙකක් හදන්න ඕනේ.
එක account එකක් apply කරන කෙනාට සහ අනිත් account එක ඔයාගේ employerට. එතකොට ඔයාගේ employer ගේ details ඔයාට ඉල්ලගෙන ඔයාගේ account එකෙන් employer ගේ details enter කරන්න පුළුවන්. එතකොට employerට එයාගේ account එකෙන් එයාට log වෙලා එයා enter කරලා තියෙන details හරිද කියලා verification එක okay කරන්න විතරයි තියෙන්නේ. එතකොට එතනින් එහාට procedure එක ඔයාට කරගෙන යන්න පුළුවන්. ඔයාගේ qualifications සියල්ලම upload කරන්න ඕනේ. ඔයාගේ job offer එක upload කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ගෙවීම කරාට පස්සේ මාස එකමාරක් වගේ කාලයක් දැනට යනවා work permit එකක් issue වෙන්න. ඉතින් මේ මාස එකමාරක් කාලෙන් පස්සේ ඔයාගේ apply කරලා තියෙන job එකට අදාළව ඔයාගේ සුදුසුකම් අධිවීමක් වුණොත්, එහෙම නැතිනම් මොනවා හරි documentation part එකේ අඩුවක් වුණොත් work permit එක refuse වෙන්නේ නැහැ. work permit refuse වෙන්නේ නැහැ. ඔයාට Department of Justice එකෙන් ඔයාට email එකක් එනවා. ඒ email එකෙන් කියනවා ඔයාට මෙන්න මේ document එක අඩුයි. මේ document එක අපිට submit කරන්න ඉතාමත් ඉක්මනින්. එතකොට අපි work permit එක ඔබට ලබා දෙන්නම් කියලා. ඊට පස්සේ ඔයා ඒ document එක submit කරාම තව document මොනවා හරි අඩු වුණොත් ආයිමත් ඔයාට email එකක් එන්න පුළුවන්. ඒකින්ද ඔයාගේ email එක නොකඩවා, මම නම් කියන්නේ පැයකට සැරයක්වත් email එක බලන්න කියලා නොකඩවා ඔයාගේ email එකත් එක්ක update එකේ ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාලය ඇතුළත ඔයගොල්ලන්ට work permit එක ආවට පස්සේ ඔයගොල්ලන්ට visa process එකට යන්න පුළුවන්. මේක තමයි සරලවම අයර්ලන්තේ work permits apply කරන ක්‍රමය. ප්‍රධානම දේ තමයි අයර්ලන්තේ work permit එකකට ඔයගොල්ලෝ work visa එකකට එනකොට English එහෙම නැත්නම් IELTS, PTE, Duolingo ඔය කිසිම English test එකක් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකට eligible වෙනකොට ඔයගොල්ලන්ට minimum salary threshold එක කියන්නේ 30000 නැත්නම් 34000 ඔයගොල්ලන්ගේ job එකේ category එක අනුව ඒක තියෙන්න ඕනේ. ඊළඟට 50-50 category එක කියලා මෙහි rule එකක් තියෙනවා. 50-50 rule එකේදී Ireland එහෙම නැත්නම් UK එහෙම නැත්නම් European workersලා, ඒ කියන්නේ Europe Union එකේ workersලා 50%කට වැඩි ප්‍රමාණයක් ඒ වැඩ කරන තැන ඔයගොල්ලෝගේ ආයතනයේ ඉන්න ඕනේ. ඒතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් 10 දෙනෙක් වැඩ කරන ආයතනයක් ඉන්නවා නම් එතන 5 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් European citizensලා වැඩ කරන්න ඕනේ. ඊළඟට ප්‍රධානම දේ තමයි general work permit එකේ labor market need test එක කියන එක. දැන් මේ labor market need test එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් ගිය අවුරුදු වල labor market need test එක කරේ පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙන්න ඕනේ මාස 3ක්. එතකොට ඒක පත්තර දෙකක දාන්න ඕනේ. එකක් national newspaper එකක දාන්න ඕනේ. ඊළඟට එක local newspaper එකක දාන්න ඕනේ. ඉතින් දැන් ඒක වෙනස් වෙලා ඒක තියෙනවා Ireland government website එකේ දවස් 28ක් මේ job එක ඇඩ්වර්ටයිස් කරලා තියෙන්න ඕනේ. ඒක ගත්තොත් අපි jobsireland.ie කියන වෙබ්සයිට් එකේ ඒක ඔයාගේ employer කරන්න ඕනේ. ඒක ෆ්‍රී කරන්න පුළුවන්. 100% ෆ්‍රී වෙබ්සයිට් එකක්. employer කතා කරලා එයාගේ verification එක කරාට පස්සේ employerට දවස් 28ක් මේ job එක ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. ඊට අමතරව තව ඕනම වෙබ්සයිට් එකක අපි ගත්තොත් LinkedIn, Indeed, ඊට පස්සේ jobs.ie, ඊට පස්සේ ඕනම තව ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක වෙබ්සයිට් එකක තව දවස් 28ක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ජොබ් එක ඔන්ලයින් ප්ලැට්ෆෝම් දෙකක පැරලලි දවස් 28ක් රන් වෙලා තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් පස්සේ දවස් 28න් පස්සේ තව දවස් 90ක් ඇතුළත work permit එකට apply කරන්න පුළුවන්. මේවා තමයි අයර්ලන්තේ අලුත් වෙච්ච work permits නීති. ඒ වගේම තවත් දෙයක් තමයි ඕගොල්ලොන්ට මේ job offer එක ඕගොල්ලෝ job එකට apply කරපු දවස් ඉඳලා ඕගොල්ලෝ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි legally email එකකින් අපි job එකට apply කරනවා. එතකොට අපිට employer එකෙන් reply එක එනවා email එක. ඔය emails ටික ඊළඟට ඔයගොල්ලෝ work permits එකට apply කරන්න ඔයගොල්ලෝගේ document submit කරනවා. ඒගොල්ලෝ දැන් employee passport ඉල්ලනවා. ඊළඟට ඔයගොල්ලෝගේ තව experience letters ඒ වගේ ගොඩක් දේවල් employer ගෙන් ඉල්ලනවා. එතකොට මෙන්න මේ email conversation ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ ළඟ තියාගන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මේක work permit එක apply කරනකොට වගේම සමහරක් වෙලාවට
වීසා එකේදී ඔයගොල්ලොන්ට බලපාන්න පුළුවන්. මොකද work permit එක හම්බුනාට පස්සේ ඔයගොල්ලොන්ට නිකන් මෙහෙට එන්න බෑ. ඔයගොල්ලෝ ඉන්දියන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉන්දියන් එම්බසි එකට වීසා එක සබ්මිට් කරන්න ඕනේ. ඉතින් අපිට ඉන්දියාවේ යන්න ඕනේ නැහැ. ලංකාවේ කන්සියුලර් ඔෆිස් එකක් තියෙනවා බම්බලපිටියේ. ඉතින් මේ කන්සියුලර් ඔෆිස් එකට ගිහිල්ලා අපිට වීසා ඇප්ලයි කරගන්න සහ වීසා ලබා ගැනීමේ පහසුව බොහොම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. හැම බදාදම සහ බ්‍රහස්පතින්දම උදේ 10 ඉඳලා 12 වෙනකම් අපිට වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ජෙනරල් වර්ක් පර්මිට් එකේ සහ ක්‍රිටිකල් වර්ක් පර්මිට් එකේ වර්ක් පර්මිට් ඇප්ලයි කරන ඕනම කෙනෙක් අහන දේ තමයි තමන්ගේ ෆැමිලි එක, තමන්ගේ බිරිඳ, ස්වාමි පුරුෂයා, තමන්ගේ දරුවන් තමන් ගාවට ගන්න පුළුවන්ද කියලා. ඔව්. ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ජෙනරල් වර්ක් පර්මිට් එකටත් ඒක අදාළයි. ජෙනරල් වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන කෙනෙක් අවුරුදු 2කට පස්සේ ඔයාට ෆැමිලි එක මේ රටට ගන්න පුළුවන්. ඔයාගේ සැලරි එක ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ. අවුරුදු 2ක් මේ රටට ඇවිල්ලා තමන්ගේ ඉන්කම් එක තමන් හම්බ කරලා පෙන්වන්න ඕනේ. තමන් මේ ගාන හම්බ කරා කියලා. ඉතින් ජෙනරල් වර්ක් පර්මිට් එක ගත්තම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මෙහෙට ඇවිල්ලා සෙටල් වෙලා තමන්ගේ ෆැමිලි කරා ෆැමිලි එකත් සෙටල් වෙලා තමන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරි ඒගොල්ලෝගේ වැඩ කටයුතු මෙහෙ සෙටල් කරන්න. ඉතින් දූ දරුවන්ගේ අධ්‍යාපනය ගත්තම මෙහෙ 100% ඉංග්‍රීසි භාෂාව භාවිත වෙන හින්දා කිසිම භාෂා භාවිතයක් ඇටලුවක් නැහැ. ඒ වගේම මෙහෙ බහුතරයක් ඉස්කෝල ෆ්‍රී. ඒ කියන්නේ ළමයින්ට අධ්‍යාපනය ෆ්‍රී වෙනවා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතීක අධ්‍යාපනය අවුරුදු 17 වෙනකන් ඉස්කෝල ඔක්කොම ළමයින්ට ෆ්‍රී වෙනවා. ඒ වගේම ඉස්කෝල වලින් ගාස්තුවක් අය කරන්නේ නැහැ. හැබැයි පොඩි මුදලක් පහසුකම් සැපීමේ ගාස්තුවක් වගේ අය කරනවා. එතකොට මේ ළඟදී මගේ යාළුවෙක්ගේ එයාගේ වයිෆ් සහ බබා ආවා. ඉතින් ඒ අක්කා මට කිව්වා මල්ලි හරිම හොඳයි ඉස්කෝල. ඒ වගේම ගොඩක් ඉස්කෝල මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් 90 වැඩි ප්‍රමාණයක් ඉස්කෝල දිවා ආහාරය සහ ස්නැක් එක සැපීම කරනවා. එතකොට ඒ අක්කා මට කිව්වා වෙබ්සයිට් එකක් තියෙනවා මල්ලි ඉස්කෝලේට. මේ වෙබ්සයිට් එකට අදාළ මෙයාගේ account එකකින් අපිට log වෙලා ඊළඟ සතියට අවශ්‍ය මෙයාට කන්න කැමති කැම ටික සති දවස් 5ට තෝරලා ලැබුවට පස්සේ මෙයාට box එකේ දාලා දෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් පහසුකම් ළමයින්ට ලබා දෙනවා. ඉතින් ඇත්තටම අපේ ළමයින්ට ඔයගොල්ලෝගේ අපි ෆැමිලිස් විදිහට ගත්තොත් ඇවිල්ලා ළමයි එක්ක ඇවිල්ලා බොහොම සෙටල් වෙලා බොහොම හොඳට තමන්ගේ ජීවන තත්ත්වය සකස් කරගෙන ඔයගොල්ලන්ට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් හොඳ රටක් තමයි අයර්ලන්තය කියලා කියන්නේ. මෙතනදී බලන්න ප්‍රධානම දේ තමයි ඕගොල්ලෝගේ මැරේජ් සර්ටිෆිකට් එක මාස 6ක් පරණ වෙන්න ඕනේ. ඕගොල්ලෝ මැරි කරලා මාස 6ක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධානම දෙයක් තමයි ඕගොල්ලෝ මෙහෙට ආවට පස්සේ තමන්ගේ බිරිඳට එයාගේ වියදමට සල්ලි යවලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සහ ඔයගොල්ලෝගේ කෝල් කන්වර්සේෂන් WhatsApp Facebook ඔය Messenger ඔය කැමති දෙයකින් ඔයගොල්ලෝ කෝල් කන්වර්සේෂන් ඔයගොල්ලෝගේ සම්බන්ධතාවය තිබුණා කියලා ප්‍රූව්මන්ට් එකක් පෙන්වන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් අනිවාර්යයි ස්පවුස් වීසා එකකදී. එතකොට ඕගොල්ලෝ මෙහෙට එනකොට ඔයගොල්ලෝගේ මම කලින් කිව්වා වගේ සැලරි එක බලනවා. එතකොට අපි හිතමු 30000ක සැලරි එක කෙනෙක් ආව මෙහෙට ආවොත් එතකොට එයාට තමන්ගේ බිරිඳව ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට තමන්ගේ දරුවන් සිටිනවා නම් දරුවන්ට වීසා ඇප්ලයි කරනකොට අවුරුදු 18ට අඩු දරුවන්ට වීසා ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම 30000කට වඩා වැඩි වෙන්න ඕනේ තමන්ගේ සැලරි එක. ඒක Department of Justice වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පොලිසි ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගත්තම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සැලරි එක කොච්චරක් තියෙන්න ඕනද කියලා. තමන්ට එක දරුවෙක් සිටිනවා නම් ඒ සැලරි මට්ටම දරුවන් දෙදෙනෙක් සිටිනවා නම් ඊට වඩා පොඩ්ඩක් වැඩි සැලරි මට්ටම ඒ ආකාරයට ටික ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා සැලරි මට්ටම. ඉතින් සැලරි මට්ටම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් ප්‍රධානම දේ මෙහෙට වර්ක් පර්මිට් එකක් අරගෙන කොහොම හරි එන එක ආවට පස්සේ ඔයාට මෙහි වැඩිපුර ටිකක් වැඩ කරලා ඔයාගේ සැලරිය ටිකක් වැඩි කරගෙන ඔයාට ඔයාගේ බිරිඳ සහ දරුවන් ගන්න පුළුවන්. ඉතින් 34000 තියෙන කට්ටියට මේක ලොකු චැලෙන්ජ් එකක් වෙන්නේ නැහැ. 30000ක තියෙන කට්ටියට 30000 අවුරුද්දට තියෙන කට්ටියට ටිකක් මේක පොඩි චැලෙන්ජ් එකක්. හැබැයි ඒක ඇචීව් කරගත්ත කට්ටිය කරගන්න කට්ටිය බොහොම ඉන්නවා. මොකද ඇවිල්ලා ටිකක් OT එකක් කරන්න පුළුවන්. එතකොට තව ඔයගොල්ලන්ට ඉන්සෙන්ටිව් එකක් එහෙම බෝනස් එහෙම හම්බ වෙනකොට ඔයගොල්ලෝ සැලරි පොඩ්ඩක් උඩ යනවා. ඉතින් ඒ වගේ කටයුතුත් එක්ක බලනකොට ඔයගොල්ලෝ ඒකත් පොඩ්ඩක් මතකයේ තබා ගන්න අනිවාර්යෙන්ම. ජෙනරල් වර්ක් පර්මිට් එකේ තවත් අලුත්ම පොයින්ට් එකක් තමයි තමන්ගේ වැඩ කරන එම්ප්ලොයර් තමන්ට හරි ගියේ නැති වුණොත්. දැන් අපි උදාහරණයක් වශයෙන් දැන් එනවා ජොබ් එකට ඔයාට කියපු ජොබ් එක නෙමෙයි හම්බ වෙන්නේ. ඔයාලා ටිකක් වැඩිපුර වැඩ වැඩි ඔයාට ටිකක් කරදරයි ජොබ් එක තනියම කරගන්න අමාරුයි. ඉතින්
එහෙම වුණොත් ඔයාට එම්ප්ලොයර් මාරු කරන්න පුළුවන්ද කියන එක. ඔව්. ඔයාට එම්ප්ලොයර් මාරු කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් ඔයාට මාස 9කට පස්සේ. මේක කලින් තිබුණේ මාස 12කට පස්සේ ඔයාට එම්ප්ලොයර් මාරු කරන්න පුළුවන්. හැබැයි ඔයා යන තැනට අලුතෙන් වර්ක් පර්මිට් එකක් ඔයාට ඉෂුව කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ වර්ක් පර්මිට් එක කැන්සල් වෙනවා. එතකොට මාස 3ක ග්‍රේස් පීරියඩ් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ මාස 3 ඇතුළත ඔයගොල්ලෝ අලුත් තැනක වැඩට ගිහිල්ලා වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. හැබැයි 2025 දී මේ නීතිය වෙනස් වුණා. අවුරුද්ද තිබිච්ච එක මාස 9ට අඩු කරා. එතකොට ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් එකෙන් තව රූල් එකක් නිකුත් කරා. ඕගොල්ලොන්ගේ තියෙන වර්ක් පර්මිට් එකෙන්ම ඕගොල්ලෝ ගිහිල්ලා වැඩ කරන්න. ඕගොල්ලොන්ට වර්ක් පර්මිට් එකක් අලුත් කරන්න. එහෙම නැත්නම් අලුතෙන් වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේක ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් වෙබ්සයිට් එකේ බොහොම ක්ලියර්ලි පෙන්නලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අලුතෙන් වැඩට යන තැනක දැන් අපි තුමු ගොඩක් වෙලාට ගොඩක් කට්ටිය මෙහෙට කරන්නේ සාමාන්‍ය තමන් තියෙන threshold salary threshold එකට එනවා. අපි තුමු 34000ක කෙනෙක් 34000ට එනවා. ඇවිල්ලා එයාට හොඳ ඔෆර් එකක් හම්බ වෙනවා. ඊට වඩා වැඩි salary එක හොඳ job එකක් හම්බ වෙනවා. ඉතින් එයා එතනට මාරු වෙනවා. එතකොට එයාට තියෙන work permit එක අපි තුමු මාස 9න් මාරු වුණා. එතකොට තව අවුරුද්දයි මාස 3ක් එයාට work permit එකේ කාලය ඉතුරු වෙලා තියෙනවා. මේ කාලය ඇතුළත එයාට අලුත් තැන වැඩ කරන්න පුළුවන්. එතකොට මේ work permit එක අවුරුදු 2කින් expire වෙනවා. මේ අවුරුදු 2 කාලය ඇතුළත expire වුණාට පස්සේ අලුත් work permit එක apply කරන්න ඕනේ. renew කරන්න ඕනේ අලුත් තැනට. ඔයා වැඩ කරන අලුත් තැනට ඔයාට work permit එක issue කරගන්න පුළුවන්. මේක තමයි අලුත් වෙච්ච ඊළඟ නීතිය. තවදුරටත් ජෙනරල් work permit එක ගැන කිව්වොත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මගේ work permit එක තව කෙනෙක්ට transfer කරන්න පුළුවන්ද කියලා. work permit එකක් transfer කරන්න බෑ. ඒක තමයි සරලවම උත්තරය. ඒ වගේම ඔයාලට හම්බෙච්ච work permit එක cancel කරන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන් තව කෙනෙක්. ඔව්. එහෙම අවස්ථාවන් දෙකකට වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. මම ප්‍රධාන වශයෙන් දෙකක් කියන්නම්. මම මුණ දුන්න අත්දැකීමක් කියන්නම්. අපේ ලංකාවේ මල්ලි කෙනෙක් ආවා. ඇත්තට මෙකැනික් කෙනෙක් ආවේ. එයාගේ නම මම සඳහන් කරන්නේ නැහැ මෙතනදී. ඉතින් එයා ලංකාවෙන් මෙහෙට ඇවිල්ලා සතියක් වැඩ කරා. මෙකැනික් ෂොප් එකක වැඩ කරේ. මෙකැනික් කෙනෙක් විදිහට 34000කට වැඩි ප්‍රමාණයක සැලරියක් එයාට හම්බුණා. එයාට එන්න එයා ටිකට් එක පවා ඒ කම්පැනි එකෙන් එයාට ඉෂුව කරලා දුන්නා. ඉතින් එයා ආවට පස්සේ එයාට වැඩ කරගෙන යන්නේ යාමේ අපහසුතාවයක් ඇති වුණා. ඉතින් employment permit එක එයාගේ employer මගින් කැන්සල් කරලා එයාට ලංකාවට යන්න වුණා. ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේම employment permit එක තමන්ටම ඔයාටම කැන්සල් කරන්නත් පුළුවන්. ඉතින් මේ cancellation එකට යන්නේ නැතුව මම කියන විදිහට ඔයගොල්ලෝ ඇත්තටම employment permit එක apply කරන්න යුරෝ 1000ක් ගෙවනවා. ඉතින් මේක application අවධියේදීම ඔයගොල්ලන්ට cancel වුණොත් එතනදී ඔයගොල්ලන්ට මේ යුරෝ 1000 ලැබෙනවද කියලා තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔව් එතනදී ඔයගොල්ලන්ට යුරෝ 1000ම හම්බෙන්නේ නැහැ. යුරෝ 100ක් ඒගොල්ලෝ තියාගන්නවා. තියාගෙන යුරෝ 900ක් ඔයාලට ආපහු රිටර්න් හම්බෙනවා. ඒ වගේම එතකොට මේ work permit cancellation part එකට යන්නේ නැතුව මොකද කෙනෙක් බොහොම අමාරුවෙන් work permit එකක් ලබා ගන්නෙ. ඉතින් ඒක තව කෙනෙක්ගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයා නැති කරන්නේ මේ වගේ අවස්ථාවන් වලට යන්න එපා. ඉතින් ගොඩක් කට්ටිය මහන්සි වෙනවා. ගොඩක් කට්ටිය මට කතා කරනවා work permits ගැන අහනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් දාගෙන යන්න. මම ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තව කියන්න ඕනේ මට work permits ගැන අහලා නම් කතා කරන්න එපා. මම කරන්නේ ස්ටුඩන්ට් විසා විතරයි. ඉතින් මේක කරන්නේ ඔයගොල්ලන්ට උදව්වක් විදියට. ඇත්තටම මගෙන් ගොඩක් කට්ටිය අහනවා මම කරගත්තේ කොහොමද කියලා. ඉතින් මම කරගත්තු විදිය මම ඔයගොල්ලන්ට සරලව කිව්වා. මුලින්ම ඔයගොල්ලෝගේ ක්වොලිෆිකේෂන් එකට අදාළව ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් ඒක ගත්තොත් දැන් මගේ ජොබ් එක ගත්තොත් ඒක සාමාන්‍යයෙන් කම්පැනි එක ප්ලැට්ෆෝම් එකක නෙමෙයි මේක ඇඩ්වර්ටයිස් කරන්නේ. ප්‍රාමාණික ප්ලැට්ෆෝම් 3-4ක ඇඩ්වර්ටයිස් කරනවා. ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝගේ කම්පැනි වෙබ්සයිට් එකේ මේක ඇඩ්වර්ටයිස් කරනවා. එතකොට ඔයගොල්ලන්ට කම්පැනි වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනින් ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ කම්පැනි එකේ වෙබ්සයිට් එකේ ගොඩක් වෙලාවට HR එකේ නැත්නම් ඒගොල්ලෝගේ ඉන්ෆර්මේෂන් ගන්න අනිවාර්යයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එකක් සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ලස්සන කවර් ලෙටර් එකක් හදලා ඔයගේ ක්වොලිෆිකේෂන්ස් ගැන ලියලා කවර් ලෙටර් එකක් සහ සාමාන්‍ය කවර් ලෙටර් එකම කියන විදිහට පිටු දෙකකට වැඩි කරන්න එපා. සහ ඔයගොල්ලෝගේ CV එකක් හදන්න ක්වොලිෆිකේෂන්ස් විස්තර හැම දෙයක්ම දාලා මේ විස්තර එතකොට CV එක
පිට 3කට වඩා වැඩි කරන්න එපා. මේක ඔයගොල්ලෝ ඩිරෙක්ට් කම්පැනි වෙබ්සයිට් එකේ ඩිරෙක්ට් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඊමේල් එක ඔයගොල්ලොන්ට ඊමේල් ඇඩ්‍රස් එක අරගෙන ඊමේල් එකට ඩිරෙක්ට් ඔයගොල්ලොන්ට සෙන්ඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම Indeed, LinkedIn, irishjobs.ie, jobsireland.ie මේ වගේ වෙබ්සයිට්ස් තියෙනවා. වෙබ්සයිට්ස් වලින් සර්ච් කරලා ඒවයින් ඇප්ලයි කරන්නත් පුළුවන්. එතකොට එම්ප්ලොයර්ට දැනෙනවා මේ CV එක 3-4 පාරක් අපිට ඇවිල්ලා තියෙනවා. මෙයාට උවමනාවක් තියෙන කෙනෙක්. මෙයාට අපි පොඩි අවස්ථාවක් දීලා බලන්න ඕනේ කියලා. ප්‍රධානම දේ තමයි ගිය අවුරුද්දේ අපි සංඛ්‍යා ලේඛන දත්ත අරගෙන බැලුවට පස්සේ ලංකාවට work permits issue වෙලා තියෙන්නේ 80-90 අතර ප්‍රමාණයක්. ඇත්තටම 100ට අඩුයි. එතකොට අපි බැලුවොත් ඉන්දියාවට මේක 18,000කට වඩා වැඩි ප්‍රමාණයක් work permits issue වෙලා තියෙනවා. පාකිස්තානයේ ගත්තොත් work permits 5,000කට වැඩි ප්‍රමාණයක් issue කරලා තියෙනවා. අයර්ලන්ඩ් ගවර්න්මන්ට් එක මගින් ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් එක මගින්. ඉතින් අපේ අයට මම හැමදාම කියන දේ තමයි දිගටම ඇප්ලයි කරන්න. එකපාරක් ඇප්ලයි කරලා බලාගෙන ඉන්න එපා. ගොඩක් වෙලාවට work තමන්ගේ වැඩ කරන තමන්ගේ අංශයේ job එකක් අනිවාර්යෙන් සති දෙකකට සැරයක් ඒගොල්ලන්ට හරියන CV එකක් හම්බ වෙන්නේ නැති වුණොත් ඒගොල්ලෝ ඒක අලුත් කරනවා. ඉතින් දැන් AI තාක්ෂණය ඇවිල්ලා තිනවා ChatGPT, Gemini වගේ ගොඩක් AI තාක්ෂණය තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳ CV එකක් ඔයගොල්ලන්ගේ datas ටික, ඔයගොල්ලන්ගේ qualifications ටික prompt එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් හදාගෙන ඒකේ වෙනස්කම් කරන්න ඕන තැන් ටික වෙනස් කරන්න. ඉතින් ඒකෙන්ම ඔයගොල්ලන්ට හොඳ ලස්සන cover letter එකක් හදා ගන්න පුළුවන්. cover letter එකක් හදාගෙන apply කරලා ඔගොල්ලෝ මෙහෙට එන්න ඇවිල්ලා පොඩක් කතා කරන්න. මම ඔයගොල්ලන්ට මෙහෙදි උදව් කරනවා. ඔයගොල්ලන්ට PPS numbers ගන්න, GNIB ගන්න, එතකොට immigration portal එක හදා ගන්න විදිය හැමදේම අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් අයර්ලන්තයට එන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා දිගටම apply කරලා එන්න අපිත් එක්ක අයර්ලන්තෙදී එකතු වෙන්න කියලා. දැන් කෙනෙක් අහන්න පුළුවන් ineligible list එකේ තියෙන කෙනෙක්ට job එකක් apply කරන්නම බැයිද කියලා. work permit එකක් ගන්න. work permit එකක් එයාලටත් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතුව මෙහෙම කරපු කට්ටිය මම මේ කියන ක්‍රමය කරපු කීප දෙනෙක් මම පර්සනලි දන්නවා. දැන් ඔයගොල්ලෝගේ දන්න කෙනෙක් හිතවත් කෙනෙක් මෙහි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට work permit එකක් issue කරන්න කැමතියි. හැබැයි ඔයගොල්ලෝගේ job එක තියෙන්නේ eligible list එකේ. එතකොට තවත් මෙතනින් exemption එකක් ලබා දීලා තියෙනවා. ඕගොල්ලොන්ට අවුරුද්දට යුරෝ 64,000ක ඔෆර් එකක් තියෙනවා නම් ඕගොල්ලොන්ට work permit එකක් apply කරන්න පුළුවන් ineligible list එකේ තිබුණත්. ineligible list එකේ තියෙන job එකකට යුරෝ 64,000ක job offer එකක් තියෙනවා නම් අවුරුද්දකට ඒගොල්ලොන්ටත් work permit එක general work permit එක හෝ critical work permit එක තමන්ගේ job එකේ category එක අනුව apply කරන්න පුළුවන්. ඒ අවස්ථාව Department of Justice website එකේ ඒ විදිහට විස්තරාත්මකව දන්වලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ මම කියන විස්තර සේරම මේ Department of Justice website එකේ දිගටම දාලා තිනවා. එතකොට work permit එකක් apply කරන්න යන මුදල අවුරුදු 2කට යුරෝ 1000යි. එතකොට ඊළඟට ඔයගොල්ලෝ work permit එක renew කරන්න යනකොට අවුරුදු 2කට renew කරනවා නම් යුරෝ 1000යි. එතකොට අවුරුදු 3කට renew කරනවා නම් යුරෝ 1500යි. ඒක ඔයගොල්ලන්ටම කරගන්නත් පුළුවන්. නැත්නම් මෙහි work permits renew කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝගේ සහාය ලබාගෙන කරගන්නත් පුළුවන්. එතකොට මේ work permit එක ගත්තට පස්සේ මම කලින් කිව්වා ඔයගොල්ලන්ට මෙහෙට එන්න බෑ. work permit එක ගත්තට පස්සේ ඕගොල්ලෝ visa එක apply කරගන්න ඕනේ. ඕගොල්ලන්ට visa එකට apply කරගන්න යනකොට ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඕගොල්ලන්ගේ experience letters, එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ qualifications, ඊට අමතරව ඕගොල්ලෝ visa apply කරන්නේ ඇයි කියලා ඕගොල්ලෝ visa officer මෙහෙට එන්නේ ඇයි කියලා visa officer letter එකක් ලියන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝගේ මෙහින් ආපු work permit එක, job offer එක, job contract එක සහ ඊට අදාළ evidences සියල්ලම ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ financials පෙන්නන්න ඕනේ. අනිවාර්යයෙන්ම මාස 6ක salary slips පෙන්නන්න ඕනේ. මාස 6ක salary එක account එකට ආවා කියලා ඔයගොල්ලෝගේ account එකේ salary account එකේ statement එකක් අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනේ. මේ visa document එක හදනකොට passport size photo 3ක් ඕනේ. white background ඒක අනිවාර්යයි. එතකොට මම ඔයගොල්ලෝගේ bank statement ගන්නකොට මගේ පොඩි සජෙෂන් එකක් මම දෙන්නම්. සාමාන්‍යයෙන් bank statement එකක ඔයගොල්ලන්ට loan එකක් තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් explanation එකක් ලියන්න. මොකද ගොඩක් අපේ ලංකාවයට ආර්ථික අපහසුතාව තියෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට loan අරන් තියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ එක්ක loan එක settle කරන්න. එහෙම නැත්නම්
ඔයගොල්ලෝගේ ඒකට ලෝන් එක සෙටල් කරන විදිය ඔයගොල්ලෝ එක්ස්ප්ලනේෂන් එකක් ලියන්න. මොකද ලංකාවේ ඔයගොල්ලන්ට එහෙම ලෝන් එකක් තියාගෙන මෙහෙට ඇවිල්ලා ඔයගොල්ලෝ සෙටල් කරන විදිය අනිවාර්යයෙන්ම වීසා ඔෆිසර් පොඩි කන්සර්න් එකක් එන්න පුළුවන්. ඒක හින්දා ඔයගොල්ලෝගේ සැලරි එන account එක මම කියන්නේ ඔයගොල්ලන්ට මෙහෙම රටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා සැලරි එන account එකේ ලෝන් එකක් තියාගන්න එපා කියන එක තමයි මගේ උපදෙස. දැනට මට පෞද්ගලිකව මුණ ගැහිලා තියෙනවා ජෙනරල් වර්ක් පර්මිට් එකට මෙහෙට ආපු ගොඩාක් උදවිය. ඇත්තටම අවුරුදු 20කට වැඩි ප්‍රමාණයක් ගත්තොත් අවුරුදු 20කට වැඩි ප්‍රමාණයක් තිස්සේ ඉඳලා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ වැඩිපුරම චෙෆ්ස්ලා චෙෆ් මහත්තුරු ගොඩාක් මෙහෙ ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ චෙෆ් වලට චෙෆ් වේකන්සිස් ගොඩක් මෙහෙ තියෙනවා. ඇත්තටම මම පොඩි කතාවක් කියනවා. මට මේ ළඟදී චෙෆ් මහත් එක්ක හම්බුණා. අපේ කෝක් වලට ආපු කෙනෙක්. එයා කිව්වා අපේ බොහොම දක්ෂ චෙෆ් කෙනෙක් ඇවිල්ලා මෙහි වැහිගෙන යන බේකරියක් වැඩ කරලා දැන් එතන 11 දිනක් වැඩ කරනවා කියලා. ඒ වගේ දක්ෂ බොහොම චෙෆ් මහත්තුරු ඉන්නවා. මම ඒගොල්ලෝ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ෆාම්ස් වලට ඇප්ලයි කරලා ෆාම්ස් වලට ආපු කට්ටිය ගොඩාක් ඉන්නවා. ෆාම් වර්කර්ස්ලා ඔයාලට ෆාම්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. farmsolutions.ie වෙබ්සයිට් එකේ මම ඒකක් දාන්නම්. ඔයාලට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ එයා ටිකට් එක සහ accommodation MCL නම් පාස්කම් ඔයගොල්ලන්ට ලබා දෙනවා. මේක ගොඩක් කම්පැනිස් කරනවා. එයා ටිකට් එක සහ ඔයගොල්ලන්ට accommodation දෙනවා. ගොඩක්ම කම්පැනිස් ඔයගොල්ලෝ මෙහෙලා සෙටල් වෙනකන් ඒ ටික කරගන්න අවස්ථාව දෙනවා. ඒ වගේම health care assistant ලා මෙහෙට එනවා ඩිරෙක්ට් ඇප්ලයි කරලා ඒගොල්ලෝගේ work permit එකට. ඒ වගේම තව විශාල සංඛ්‍යාවක් අපි ගත්තොත් බස් ඩ්‍රයිවර්ස්ලා ගොඩක් මෙහෙ වේකන්සිස් තියෙනවා. යුරෝප් යුනියන් එකේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙන බස් ඩ්‍රයිවර්ස් කරන මට ගොඩක් හම්බලා තියෙනවා මෝල්ටා වල ඉඳලා රොමේනියා වල ඉඳලා ඒ රොමේනියන් මෝල්ටා ලයිසන්ස් එක ගත්ත අයට මෙහි ඇවිල්ලා ඒගොල්ලෝ බස් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. ඒ වගේ ඩ්‍රයිවර්ස්ලට work permits තියෙනවා. ඇත්තටම මට මතක් වෙන කීපයක් පමණ ඔයගොල්ලන්ට කිව්වේ. ඔයගොල්ලෝගේ ජොබ් එක ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ. ඉතින් මේක අතාරින්න එපා. මේක හොඳ අවස්ථාවක්. ඉතින් මේ work permit එක එන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝගේ salary එක බලලා ඒ ප්‍රමාණයට ඔයගොල්ලන්ට තනියම apply කරගන්න පුළුවන්. ඉතින් මේ work permit එකට ඕන මුදලක් ආයෙ වෙන්නේ නැහැ. ඇත්තටම මේ මටත් ලොකු මුදලක් ගියේ නෑ මේක ඇප්ලයි කරගන්න. මමත් තනියම ඇප්ලයි කරගත්තේ. ඉතින් මේ ඔයගොල්ලන්ටත් තනියම ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ මේ වෙබ්සයිට්ස් ටික කියවලා හරියට තේරුම් අරගෙන කරගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ තනියම ඇප්ලයි කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලොන්ට වීසා එක කරගන්නකොට කන්සල්ටන්ට් කෙනෙක්ගේ සහාය ගන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ තනියම ඇප්ලයි කරලා එන්න පුළුවන්. බොහොම පහසු මාර්ගයක් මේ employment permit එකට තියෙන්නේ. ඉතින් තවත් ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අයර්ලන්තේ ඉංග්‍රීසිද භාෂාව කියලා. ඔව්. මෙහි 100% භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. අපිට කිසිම භාෂා භාවිතයක් කිසිම බාධාවකින් තොරව භාෂාව භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් අපි එක වසරේ ඉඳලා අපි ඉංග්‍රීසි භාවිතා කරනවා. අපිට ලංකාවේ පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි මම ඔයගොල්ලන්ට කැරන් කරලා කියනවා මෙහෙට ඇවිල්ලා මාස 3ක් යනකොට ඔයගොල්ලන්ට මේ ඇක්සන්ට් එක මේ හුරුව කනට ඇහිලා වුණාට පස්සේ ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව කතා බහ කරන්න සහ එදිනදා වැඩ කටයුතු වලදී ඔයගොල්ලන්ට බොහොම ඉංග්‍රීසි ෆ්ලුවන්ට් වීමක් අනිවාර්යයෙන්ම වෙනවා. මාස 3ක් යනකොට ඔයගොල්ලෝ බය නැතුව අයර්ලන්තයට එන්න පුළුවන්. මොකද අයර්ලන්තේ 100%ක් ඉංග්‍රීසි තමයි කතා කරන්නේ. යුරෝපයේ සියලුම රටවල් අතරින් වැඩිපුරම ඉංග්‍රීසි කතා කරන ජනගහනයක් ජීවත් වෙන රට තමයි අයර්ලන්තය කියන්නේ. ලක්ෂ 54ක ජනගහනයක් මේ ජීවත් වෙනවා. ඒ සියලුම දෙනා ඉංග්‍රීසි භාෂාව තමයි භාවිතා කරන්නේ. අයිරිෂ් භාෂාව කියලා භාෂාවක් තියෙනවා. එතකොට ඒක මෙහි හඳුන්වන්නේ ගේලික් කියලා. ඒ ගේලික් භාෂාව දැනට රිටන් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ ලියන භාෂාවක් විදිහට තමයි විතරයි භාවිතා කරන්නේ. අපි පාරේ යනකොට බෝඩ් එකක් දැක්කොත් ගේලික් වලින් සහ ඉංග්‍රීසි වලින් දෙකෙන්ම එතන ලියලා තියෙනවා. ඉතින් ඒ වගේ ගේලික් ලැන්ග්වේජ් එක කතා කරන කිසිම කෙනෙක් මට දැනට මෙහිදී හම්බ වෙලා නැහැ. 100%ක්ම මෙහි භාවිතා කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉතින් අපි අද කතා කරේ ජෙනරල් වර්ක් පර්මිට් එක. එහෙම නැත්නම් අයර්ලන්තයට එන එක විදියක් ගැන. තව විදි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම තවත් අපි ඉදිරියට විශාල වීඩියෝ ප්‍රමාණයක් ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට දැනට මතකයේ තබා ගන්න අපි දැනට ස්ටුඩන්ට් වීසා පමණයි කරන්නේ. ස්ටුඩන්ට් වීසා වලට අයර්ලන්ඩ් වලට එන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපිට අදම කතා කරන්න අපේ WhatsApp නම්බර් එකට. ඇත්තටම මම ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් කරනවා වර්ක් වීසා ගැන අහලා මට ඇත්තටම කෝල් දෙන්න එපා. ඉතින් මේ අපි ඒක බොහොම ගෞරවයෙන් ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ස්ටුඩන්ට් වීසා වලට ලංකාවෙන් අයර්ලන්තයට KDS International Consultant අයබෝවන් බොහොම ස්තුතියි.